මොන මගුලක්ද තමුසෙ කරන්නේ? මොකද මේකද? මම පොඩි කාලේ දවසක් කෝච්චියට අහුණා. අර බේරගන්න වාසනාව තිබුණාට මගේ අත බේරගන්න බැරිුණා. ඔය තමුසෙ මම බලන් ඉඳිමුන ඔය ෂර්ට් එක අස්සට තගල හත දාගත්තේ. භාෂේ. මට හිතුනේ ඒක නම් අහුවෙන එකක් නෑ කියලා. නැත්තම් ඔය තමුසෙ මෙච්චලා කරපු ඔක්කොගෙම කරපු මෝඩර්න් වැඩේ ඕක. ඔය මාන්න බජුවක් ඤෝ. මට ඩිස්කවුන්ට් එකක් නම් දෙන්න බැරි වෙයි. හැබැයි මං හිතන්නේ තමුසෙට හරියනම ජොබ් එක මං දන්නවා. සිරාවටම ඩිස්කවුන්ට් එකක් දෙන්න ජොබ් එකක් දෙනවා. few days later. එතකොට මිස්ගේ හස්බන්ඩ් තාම ඉන්නවද? අයියෝ ඒ කියන්නේ ළමයින්ට ඉන්න මිස් විතරමයි නේද? දැන් ඉන්ෂුරන්ස් එකේ පා කියලා මිස්ටත් මොකක් හරි වුණොත් වැරදිලා හරි. අපේ අම්මා මං ඉපදිද්දිමයි නැති වුණේ. අපේ තාත්තා එදා පොරොන්දුවක් දුන්නා මාව හොඳ මිනිහෙක් විදිහට උස්මහත් කරනවා කියලා. ඒත් මට අවුරුදු 3දී අපේ තාත්තත් නැති වුණා. තාත්තා පොරොන්දු දෙදී ඉන්න වෙලාවේ අපේ කම්පැනි එකේ ඉන්ෂුරන්ස් එකක් ගන්නවා. සෑම වසරකම මිනිසුන් 208 දෙනෙක් Tamanගේ හැකියාවට ගැලපෙන රක්ෂාව තෝරා නොගැනීම නිසා ආතතියටපත් වෙනවා. එක මිනිසෙකු කිලෝමීටරයකට සම කළොත් ඔවුන් මහවැලි ගඟේ දිගට සමාන වෙනවා. Tamanට ගැලපෙන රැකියාව තෝරගන්න. ආතතිය වළක්වා ගන්න. අන්තිමට පොඩ්ඩක් මෙව්වා වුණා.